මගේ අයියන්ඩි මොකද බර කල්පනාවක ඒ හැටි දෙයක් නෑ නගා. පන්සලේ නායක හාමුදුරුවෝ පණිවිඩයක් කියවලා තියෙනවා පන්සල පැත්තෙන්ටයි කියලා. මම මේ යනවද නොයනවද කියලායි කල්පනා කළේ. පන්සලට යන්න හිත හිතා ඉන්න දෙයක් දයන්ඩි. අපේ අයියන්ඩි මම මේ කල්පනා කරේ අපේ බණ්ඩාර පුතාගේ වයසත් ගෙවිගෙන දැන් යන එකේ නරකද ඉක්මනට කටයුත්තක් ලෑස්ති කරොත් එහෙම. පහුගිය කාලේ විවාහ යෝජනා නම් කීයක් ආවද? ආපෞසරයක් කපු ගෑනිට පණිවිඩයක් එවලා බලන්න ඕනේ. කපු ගෑණි? අනේ අපේ අයියන්ට ලැජ්ජ නැති හැටි. ඔය ගෑණි පංගනාතු කරපු නිසා නේද මං දොඩම් පහල වලව්වට දීග ගියේ. ඒ දීගේ හොඳ වැඩි කමට තමයි මං ආයෙත් මහගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඒක කපු ගෑණිගේ වැරද්දක් නෙවෙයි යෝධියේ. කපු ගෑණි පංගරාර්තු කලේ හොඳ පොහොසත් වතු පිටි තියෙන වංශවත් පවුලක් නෙවෙයි. ඔය ගෑණි මහා කපටි ගෑණි. දෙපැත්තෙම පඳුරු පාක් කුඩම් අරගෙන දොඩම් පහල වලව්වේ නිලමේ කේන්තිකාරයා බව මට හැංගුවා. චෑ. බමා සාධාරණ ගෑණියෙක් නංගි. ඒක පිරිමියා වෙච්චි. ඔබ ගෑණි වෙච්චි. ඔබ දැනගන්න එපා. ඒකගේ නම්බුවර එකගෙන ජීවත් වෙන්න. ඒක කපු ගෑණිගේ වැරද්දක් නෙවෙයිනේ. අයියන්ට කියන්නේ මාව පාත් කරලා කතා කරනකොට මගේ ඔලු ගෙඩියට ටොකුවනේදී මට කට පියාගෙන ඉන්න කියලාද? මේ වලව් උන්න නිලමගේ දෝණි වෙච්චි. අයියන්ටගේ එකම එක නගා වෙච්චි. හරි. ඔබ දැන් දොඩම් පහල මල්ලයාගේ ළමා තැනී වෙච්චි. ඔබ දැන් අර කලින් කියපු ඔක්කොම යටයි කසාද මිනිහට. අනිත් එක බං කසාද මිනිහගෙන් තොක්කක් ගුටියක් කන එක හරියපන් ගෑණියෙකුට ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. මොකමයි පෙකිරිත්ද දුකමුලාව එක වන්නේ නැතු ආවේද කොයි තරම් නිලාට හාප කොලත් මයි ගෝබිරාහයිනේ ඉන්න බව සත්තයි. බිලින්දලා තුලින් බිලින්දිව ඒලා ටිපිකවන්ට වරම් නැතුව ආවේද මගේ දෙයියෝ. අපි මැනිකේ
අපි මැනිකේ රංකිරෝ මැනිකේ කොහේ යන ගමන්ද මේ? මේ ඇල්ලට යන ගමන් අපේ මේ චූටි මැනිකේගේ මූණ බල්ල යනවා. මේ අපේ ගහේ ඉස්සල්ලාම හැදුණු වෑවර ගෙඩි දෙකක්. මෙන්න නේ මන්ද. ඊළස් බෑ නොකියත් බෑ. ඉතින් මොකෝ අපිට මොකෝ ඔන්න ඔහෙ කියලා දානවා. එපා. උඹ ඉතින් කටහරියොත් අද බාන්නේ බේගලයක්මනේ. ආන්න ඉලබෙත් උඹ හම්බ වෙනකල් බලාගෙන ඉන්නේ. ඒ ආවල් දෙයකටද මැනිකේ? ඇයි රංකිරා එදා අපේ අප්පොච්චට පිං පෙට්ටිය හොරු යනවයි කියලා බේගලයක් අද බාලනවා. ඕම් අප්පොච්චට කේන්ති ගිහිල්ලා ආවුනොත් දණු කඩේ ගහවි. නිලේ මේච්ච රසපුරුෂ නෑ මාව දණු කඩේ ගහන්න තරම්. දන්නවද චුටි මැනිකේ? උඹ ඉතින් ඕනේ වරදක් කරලා ඒකෙන් බේරෙන්න දැස්සේ යනවේ කයිරාට කියා. රංකිරාට හේම කියන්න එපාමයි අම්මා. විනෝදයට ආන්දරේ කරන වැඩ කොලාට රංකිරා අපිට ලිංගතු විනෝවේ. ආන දැක්කද මැනිකේ? අපේ චුටි මැනිකට විතරයි මා ගැන කරුණාවක් තියෙන්නේ. අස්වා කටවහක් නෑනේ අපේ මේ මැනිකේ. දැක්කම හිත බඩ පිරෙනවා ලස්සන රූපේ. අබුන් කටයි බත් දෙකටයි කවාපු කාලේ. තවමත් මට මතක තියේ පුංචිම කාලේ. එහෙනම් මං ගොහින් ඉන්න මැනිකේ. ඉඳහන්කෝ පොඩ්ඩක්. අනේ මන්ද මැනිකේ. අනේ එහෙනම් මැනිකේ මං ගොහින් ඉන්න. චුටි මැනිකේ මං එනන් එන්න. මම මැනිකේ කිව්වා උඹලා වලව්වට ආවයි කියලා. මං කන්දෙනුවර රාජකාරියකට ගොහිල්ලා හිටියේ. අවසර පින්කඳ මං ආයේ වංගියක් දිස්සන්ට යන්නේ. තෙරකුලත්තව හදි ගහෙන්ට. වලව්වේ මෙව්වා කතිකා කරන්න බෑ බොල. මං එදාවත් කතා කරගන්න බැරුව ගියානේ. මයි දෙයියෝ ගලු කරන්ට. මං දන්නවා උඹ මේ හැම දෙයක්ම දන්නා වගේ. මයි රංකඳ ගලු කරාපු දේ තේරුනේ නැතුව මං දන්නවා බොල මගේ කෙලීට ණය දෂ්ට කරපු වෙලාවේ වෙදකම් කොලේ උඹයි කියලා. මයි දෙයියෝ ඒ මගේ ගෝඹිරාගේ ලතු වලින් ඉපදුණු බිලින්ති. ඒ බිලින්දි තෙරිකුලැත්තිය බව හැබෑව මට ලාවාට පියාගෙන ඉන්න බැරුවා දෙයියෝ. මායි මැනිකේ හිතාන උන්නේ ඒ දැරිවි උඹගේ පුතාගේ වගේ බල දන්නේ නැතුවා කියලා. තෙරිකුලත්තා නොදන්නවාට බිලින්දි උපන්දා හිට මන් ලාවාටට පෙකවාගෙන ඉන්නේ ඒ බිලින්දිට. මගේ බිලින්දා වෙනුවෙන් මට තියෙන එකෝම වස්තුව ඒ බිලින්දී මගේ දෙයියෝ. මගේ පෙකිරිත්තට තියෙන එකෝම සැනසීමත් ඒකයි. ඒත් ඒ දැරිවි තමන්ගේ අම්මයි අප්පයි කියලා හිතාගෙන ඉන්නේ මගේ නගයි මලයයි. ඒ ඇත්තු දන්නේ නෑ දැරිවිගේ පියා උඹේ පුතා වගේ. ඒත් මය දෙයියෝ ගලු කරන්න තනන්නේ
බිලින්දිගේ අප්පච්චි ගාඩියෙක් වගේ කුලැත්තු දැනගත්තොත් මහා විනාශයක් වගේ නෙවෙද? මන් දන්නවා මයි දෙයියෝ. බිලින්දිට හාප කරන්ට මට උමනාවක් නැතුව. උඹ හරි මහා ගාඩියෝ. මගේ හිතට මහා බයක් දැනෙනවා. මේව එළි වෙයි කියලා. මාව පන පිටින් තාවවුවත් මං ඒ වගේ ගලු කරන්නේ නෑ මයි දෙයියෝ. ඒ දැරිවි තීන්දු කරලා ඉන්න සුදු බණ්ඩාර ළමයාට සැක හිතිලා එදා වෙදකම් කරන්න ආපු එකා ගැන. උඹලගේ රැහේ එකෙක් විච්චගෙන ඒ නිලමෙන්නේ හරි හැකෙන්. මයි රැහේ උන් දන්නේ නැතුව ඒ මගේ බිලින්දගේ ලතු වලින් උපන් බිලින්දි බව. මයි දෙයියෝ උන් හිතා ඉන්නේ ඒ බිලින්ද උපන්දාම ලික්කුණා කියලයි. මහා ගාඩියෝ මේ වෙලාවෙ උඹ මාත් එක්ක එක හිත් දරාගෙන ඉන්න ඕනේ. මයි දෙයියෝ මං හේන කුලේ බව හැබෑව ඒත් මයි පෙකිරිත්ත පිරුවාට වාගේ මං යමක් ගලු කළොත් ඒක එහෙම්මමයි. මයි දෙයියෝ මං ඔය ඇත්තගේ විශ්වාසය හාප කරන්න නැතුව මං ඒ බිලින්දිව රකින්නෝ මයි දෙයියෝ. මට උඹ විශ්වාසයි. උඹත් මාත් ලොකු ගින්දරක් උහුලන්නේ එකම දෙයකට බොල. ඉතාලිද තින දුන්නාම මම ඉතින් අපේ දාලා යනවනේම මම අම්මලාට නෝ මාව දීග දෙන්න හදිස්සි වුණා. දැඩිවියක් නිසි වයසට ආවහම දීග තනද දෙන එක දෙමව්පියන්නේ යුතුයකම. විදේකට මට බයක් හිතෙනවා අම්මේ. අද මොකද බය වෙනවද? බණ්ඩාර පුතා අඳුරන්නේ නැති කෙනෙක් එලත් කෝරළේ මාමයි නැන්දම්මයි මයි දුරි ලෙන්ගතු ඉන්නේ ඔන්න මඩ පිටදන අතුල්ල ඇද්ද ඇති ඒකත් හැබෑව තමයි. මායා මගෙන් මම ප්‍රශ්නයක් අහන්න මට ඇත්තම කියනවද? අහන්නකෝ බලන්න. මායා අම්මට බය හිතුන්නේ නැත දීග යන දවසේ. ඕකද ඔය රහකොඩක රහන්ට තැනුවේ. උන් එහෙනම් අහගන්නකෝ. මට යාන්තම් අවුරුදු 15 ගෙවුණා විතරයි. ඔය ගුරු දිනේ දිහා කපු ගෑණියෙක් අපේ වලව්වට ආවා. මාත් ඉතින් හොඳ ආකාරව කන් දීගෙන උන්නේ. දීගෙන වයසකට උන්නේ මං විතරයි නේ. අම්මා කොහමද දන්නේ කපු ගෑණියා වේකට වග? මම දුවේ. වලව්වක ළමසියෙක් ඉන්නකොට කපු ගෑණියෙක් ඉන්නේ ආයේ වෙන දෙයකට නෙවෙයි. ඒක ඒ කාලේ කොයි කවුරුත් දන්නවා. ඉතින් කියන්නකෝ. අපේ අම්මයි නාරංගොඩ පුංචි අම්මයි මට බෝරිච්චි හැටයකට රස උසරියක් ඇඳුවා. ගෙඩි මාලයක් හැම දමාලා බෙල්ලට කරලා කොණ්ඩෙකුත් බැඳුවා. ඕන් හෙප්පු අතර දුන්න මනමාලයා පිළිගන්නට කියලා. ඉතින් අම්මා එදා අප්පුච්චට කතා කරාද? මොන? මං හරියට මොනවද බලන්න ඔළුවේ ඉස්සුව එකක් ඒ. හෙප්පු දෙනකොට නම් දුටුවේ අතේ ඇඟිලි ටිකයි රම්මුදුවයි විතරයි නෙව. ඒක යස කතාවක් නෑ. ඊට මොකද අපේ වලාවේ වුණ සිරිනා නම්
යසට නිලමගේ රූපකාය බලලා තිබුණා. පස්සේ මට විස්තර ඔක්කොම කිව්වා. කොණ්ඩේ සීරුවට පීරලා ගෙඩියක් බැඳලා අය, මුහන්දිරන් කෝට් බෑයක් ඇඳන් උන්න අය, සාකුවේ රත්තරන් දන්වැල් පොටකට අමුණාපු පදක්කමක් තිබුණ අය, ඒ කිව්වේ සේරම බලන්න මට විස්තර කෙරුවා නෙව. එහෙම හිතුවාම නම් පුදුමත් හිතනවා නෝයි. අම්මයි අප්පොච්චයි දැන් ඉන්න විදිය දැක්කම මං නම් හිතුවේ අම්මේ මායි බණ්ඩාරයයි වගේ කැන්දාන යන්න කලින් මුණ ගැහිලා කතා බස් කරන්නට ඇති කියලා. ආයේ මොන කතාවදමයි පුතේ? දෙන්න දෙමහල් වුණාමයි පුතේ. පුරුෂයාගේ ගති ස්වභාව තේරුම් ගන්න. ඒකට ගැලපෙන්න ඉන්න ගෑනු අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ නුඹලගේ මහලොකු කුමාරි හාමි කියලා කෙලීවගෙන දැන් මේ මිදුලටම ඒකගේ අප්පාගේ ආඩියේ කියලා දැනගත්තු මහා නවනිංග්‍රාවක් නා සිද්ධ වෙන්නේ. මං උඹට ගලු කරේ රෝද සිටිවිල්ල එකෙනිත්තට ගන්න එපා කියලයි. මගේ අයියන්ඩි මොකද බර කල්පනාවක ඒ හැටි දෙයක් නෑ නගා. පන්සලේ නායක හාමුදුරුවෝ පණිවිඩයක් කියවලා තියෙනවා පන්සල පැත්තෙන්ටයි කියලා. මම මේ යනවද නොයනවද කියලායි කල්පනා කළේ. පන්සලට යන්න හිත හිතා ඉන්න දෙයක් දයන්ඩි. අපේ අයියන්ඩි මම මේ කල්පනා කරේ අපේ බණ්ඩාර පුතාගේ වයසත් ගෙවිගෙන දැන් යන එකේ නරකද ඉක්මනට කටයුත්තක් ලෑස්ති කරොත් එහෙම. පහුගිය කාලේ විවාහ යෝජනා නම් කීයක් ආවද? ආපෞසරයක් කපු ගෑනිට පණිවිඩයක් එවලා බලන්න ඕනේ. කපු ගෑණි? අනේ අනේ අපේ අයියන්ට ලැජ්ජ නැති හැටි. ඔය ගෑණි පංගනාතු කරපු නිසා නේද මං දොඩම් පහල වලව්වට දීග ගියේ. ඒ දීගේ හොඳ වැඩි කමට තමයි මං ආයෙත් මහකිදට ඇවිල්ලා ඉන්නේ. ඒක කපු ගෑණිගේ වැරද්දක් නෙවෙයි යෝධියේ. කපු ගෑණි පංගරාරුතු කලේ හොඳ පොහොසත් වතු පිටි තියෙන වංශවත් පවුලක් නෙවෙයි. ඔය ගෑණි මහා කපටි ගෑණි. දෙපැත්තෙම පඳුරු පාක් කුඩම් අරගෙන දොඩම් පහල වලව්වේ නිලමේ කේන්තිකාරයා බව මට හැංගුවා. චෑ. බම්මා සාධාරණ ගෑණියෙක් ලංගි. ඒක පිරිමියා වෙච්චි. ඔබ ගෑණි වෙච්චි. ඔබ දැනගන්න එපා. ඒකගේ නම්බුවර එකගෙන ජීවත් වෙන්න. ඒක කපු ගෑණිගේ වැරද්දක් නෙවෙයිනේ. අයියන්ට කියන්නේ මාව පාත් කරලා කතා කරනකොට මගේ ඔලු ගෙඩියට ටොකුවනේදී මට කට පියාගෙන ඉන්න කියලාද? මේ වලව් උන්න නිලමගේ දෝණි වෙච්චි. අයියන්ටගේ එකම එක නගා වෙච්චි. හරි. ඔබ දැන් දොඩම් පහල මල්ලයාගේ ළමා තැනී වෙච්චි. ඔබ දැන් අර කලින් කියපු කොඹ යටයි කසාද මිනිහට. අනිත් එක බං කසාද මිනිහගෙන් තොක්කක් ගුටියක් කන එක හරියපන් ගෑණියෙකුට ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි.
මොකමයි පෙකිරිත් දුක මුලාව එක වන්නේ නැතු ආවේද කොයි තරම් නිලාට හාප කොළත් මයි ගෝබිරායි නේන බව සත්තයි බිලින්දලා තුලින් බිලින්දිව ඒලා ටිපිකවන්ට වරම් නැතුව ආවේද මගේ දෙයියෝ අපි මැනිකේ අපි මැනිකේ අපි මැනිකේ අපි මැනිකේ රංකිරෝ මැනිකේ කොහේ යන ගමන්ද මේ ඇල්ලට යන ගමන් අපේ මේ චූටි මැනිකේගේ මූණ බල්ල යන්න ආවා මේ අපේ ගහේ ඉස්සල්ලාම හැදුණු වෑවර ගෙඩි දෙකක් මෙන්න නේ මන්ද ඊළස් බෑ නොකියත් බෑ ඉතින් මොකෝ අපිට මොකෝ ඔන්න ඔහෙ කියලා දානෝ එපා උඹ ඉතින් කටහරියොත් අදබන්නේ බේගලයක්මනේ ආන්න ඉලමෙ තුඹ හම් වෙනකල් බලාගෙන ඉන්නේ ඒ ආවල් දෙයකටද මැනිකේ ඇයි රංකිරා එදා අපේ අප්පොච්චට පින් පෙට්ටිය හොරු යනවයි කියලා බේගලයක් අද බාලනවා ඕන් අප්පොච්චට කේන්ති ගිහිල්ලා ආවුනොත් දණු කඩේ ගහවි නිලේ මේච්චර අසපුරුෂ නෑ මාව දණු කඩේ ගහන්න තරම් දන්නවද චුටි මැනිකේ උඹ ඉතින් ඕනේ වරදක් කරලා ඒකෙන් බේරෙන්න දැස්සේ යනවේ කයිරාට කියා රංකිරාට හේම කියන්න එපාමයි අම්මා විනෝදයට ආන්දරේ කරන වැඩ කොලාට රංකිරා අපිට ලිංගතු විනෝවේ ආන දැක්කද මැනිකේ අපේ චූටි මැනිකට විතරයි මා ගැන කරුණාවක් තියෙන්නේ අස්වා කටවහක් නෑනේ අපේ මේ මැනිකේ දැක්කම හිත බඩ පිරෙනවා ලස්සන රූපේ අබුන් කටයි බත් දෙකටයි කවාපු කාලේ තවමත් මට මතක තියේ පුංචිම කාලේ එහෙනම් මං ගොහින් ඉන්න මැනිකේ ඉඳන්කො පොඩ්ඩක් අනේ මැනිකේ අනේ එහෙනම් මැනිකේ මං ගොහින් ඉන්න චූටි මැනිකේ මං එනන් එන්න මම මැනිකේ කිව්වා උඹලා වලව්වට ආවයි කියලා. මං කන්දෙනුවර රාජකාරියකට ගොහිල්ලා හිටියේ. අවසර පින්කඳ මං ආයේ වංගියක් දිස්සන්ට යන්නේ. තෙරකුලත්තව හදි ගහෙන්ට. වලව්වේ මෙව්වා කතිකා කරන්න බෑ බොල. මං එදාවත් කතා කරගන්න බැරුව ගියානේ.
මයි දෙයියෝ ගලු කරන්ට. මන් දන්නවා උඹ මේ හැම දෙයක්ම දන්නා වගේ. මයි රංකඳ ගලු කරාපු දේ තේරුණේ නැතුව මන් දන්නවා බොල මගේ කෙලීට ණය දෂ්ට කරපු වෙලාවේ වෙදකම් කොලේ උඹයි කියලා. මයි දෙයියෝ ඒ මගේ ගෝඹිරාගේ ලතු වලින් ඉපදුණු බිලින්ති ඒ බිලින්දි තෙරිකුලැත්තියක් බව හැබෑව මට ලාවාට පියාගෙන ඉන්න බැරුවා දෙයියෝ. මායි මෙනිකේ හිතාන උන්නේ ඒ දෙරිවි උඹගේ පුතාගේ වගේ බල දන්නේ නැතුවා කියලා. තෙරිකුලත්තා නොදන්නවාට බිලින්දි උපන්දා හිට මන් ලාවාටට පෙකවාගෙන ඉන්නේ ඒ බිලින්දිට. මගේ බිලින්දා වෙනුවෙන් මට තියෙන එකෝම වස්තුව ඒ බිලින්දී මගේ දෙයියෝ. මගේ පෙකිරිත්තට තියෙන එකෝම සැනසීමත් ඒකයි. ඒත් ඒ දෙරිවි තමන්ගේ අම්මයි අප්පයි කියලා හිතාගෙන ඉන්නේ මගේ නගයි මලයයි. ඒ ඇත්තු දන්නේ නෑ දෙරිවිගේ පියා උඹේ පුතා වගේ. ඒත් මය දෙයියෝ ගලු කරන්න තනන්නේ බිලින්දිගේ අප්පච්චි ගාඩියෙක් වගේ කුලැත්තු දැනගත්තොත් මහා විනාශයක් වගේ නෙවෙද? මන් දන්නවා මය දෙයියෝ බිලින්දිට හාප කරන්ට මට උමනාවක් නැතුව. උඹ හරි මහා ගාඩියෝ. මගේ හිතට මහා බයක් දැනෙනවා මේව එළි වෙයි කියලා. මාව පන පිටින් තාවවුවත් මං ඒ වගේ ගලු කරන්නේ නෑ මයි දෙයියෝ. ඒ දැරිවි තීන්දුව කරලා ඉන්න සුදු බණ්ඩාර ළමයාට සැක හිතිලා එදා වෙදකම් කරන්න ආපු එකා ගැන. උඹලගේ රැහේ එකෙක් විච්චගෙන ඒ නිලමෙන්නේ හරි හැකෙන්. මයි රැහේ උන් දන්නේ නැතුව ඒ මගේ බිලින්දගේ ලතු වලින් උපන් බිලින්දි බව. මයි දෙයියෝ උන් හිතා ඉන්නේ ඒ බිලින්දි උපන්දාම ලික්කුණා කියලයි. මහගාඩියෝ මේ වෙලාවෙ උඹ මාත් එක්ක එක හිත් දරාගෙන ඉන්න ඕනේ. මයි දෙයියෝ මං හේන කුලේ බව හැබෑව ඒත් මයි පෙකිරිත්ත පිරුවාට වාගේ මං යමක් ගලු කළොත් ඒක එහෙම්මමයි. මයි දෙයියෝ මං ඔය ඇත්තගේ විශ්වාසය හාප කරන්න නැතුවා මං ඒ බිලින්දිව රකින්නෝ මයි දෙයියෝ. මට උඹ විශ්වාසයි. උඹත් මාත් ලොකු ගින්දරක් උහුලන්නේ එකම දෙයකට බොල. ඉතාලි දතින තීන්දුවනම මයිදුව ඉතින් අපේ දාලා යනවනේම මම අම්මලාට නෝ මාව දීග දෙන්න හදිස්සි වුණා. දෙරිවියක් නිසි වයසට ආවහම දීග තනද දෙන එක දෙමව්පියන්නේ යුතුයකම. විදේකට මට බයක් හිතනවා අම්මේ. අද මොකද බය වෙනවද? බණ්ඩාර පුතා අඳුරන්නේ නැති කෙනෙක් එලත් කෝරළේ මාමයි නැන්දම්මයි
නයි දුර ලෙන් ගතුනේ ඔන්න මඩ හොත් හේදන්න අතුල්ලා